අහිංසක කඳුළු මැද දුක්ඛම් කටුළු ගොඩාක් ප්‍රශ්න මැද ලංකාවෙන් පිටත් යන අපේ සියලු කාන්තාවන්ට ජයක්ම වෙන්න කියලා තමයි ලලිත සචිත්‍රා විදේශ රැකියා ආයතනයේ හැටියට අපි ප්‍රාර්ථනා කරන්නේ. ලලිත සචිත්‍රා විදේශ රැකියා ආයතනයෙන් පළමු වතාවට විදේශගත වෙන අය. එක්ස්පීරියන්ස් එකක් නැහැ. එතකොට ඔයාලා හොඳ ට්‍රේනින් එකක් දවස් 28ක අරගෙන අපේ ආයතනයෙන් අද දින විදේශගත වෙනවා. ෆස්ට් ටයිම් මගෙන් අපි අහලා බලමු මොනවද අත්දැකීම කියලා. එයාපෝට් එකට ආවට පස්සේ ඔයාලට මොනවද දැනුනේ? ඉස්සෙල්ලාම රටකට යන්න අදනේ ආවේ නේද? මොනවද ඔයාලට දැනුනේ? ඇත්තටම පොඩි බයකුත් ඉතින් දැනුණා. ඉස්සෙල්ලම පාරට මේ රට යන්න හින්දා ලලනි සචිත්‍රා ආයතනය නිසා විශ්වාසයකුත් තියෙනවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. අපි ගැන හොඳින් හොයලා බලයි. ඒ වගේම මේ දිල්කි මිස්ගේ හැම වීඩියෝ එකක්ම බලලා තමයි ආවේ. ඒක නිසා ඉතින් ඇත්තටම ඒ ගැන හිතනකොට බයක් හිතෙන්නේ නැහැ. අවුරුදු දෙකම අපි ඔයාලත් එක්ක ඉන්නවා. ඔයාලා මේ පාර ගිහිලා අපි කියන්නේ හැම පාරම විදේශගත වෙන්න කියලා. මේ පාර ඔයාලා ගේමක් ගහගෙන ඔයාලගේ දරුමල්ලොත් එක්ක ඔයාලා නිවසක් හදාගෙන ඉන්න කියන එක තමයි අපි කියන්නේ. අපි ඊළඟ පාර ඇවිල්ලා අපෙන් රට යන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලන්නේ නැහැ. ඔයාලා මේ පාර ෆස්ට් ටයිම් ගිහිලා හොඳ ගේමක් ගහගෙන හම්බ කරගෙන එන්න කියන ආශිර්වාදය තමයි ලලිත සචිත්‍රා විදේශ රැකියා ආයතනයේ හැටියට අපි ඔයාලට දෙන්නේ. අපි තව කෙනෙක් ඉන්නවා පළමු වතාවට විදේශගත වෙන. ඔයාගේ අත්දැකීම් මොනවාද? ඇත්තම මුලින්ම බයක් වගේ දැනුණා ෆස්ට් ටයිම් යන නිසා. ඒ වුණාට ලලිත සචිත්‍රා ආයතනයෙන් අපිට සෑහෙන උදව් කරා. දිල්කිමිස් අපි සමග එදා ඉඳලා අද වෙනකන් හිටියා. ඒ නිසා ඒ බය ගොඩාක් දුරට මග හැරුණා. කිසි ප්‍රශ්නයක් නෑ අපිට උදව් කරා. ලලිත සචිත්‍රා ආයතනයෙන් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි වගේ අසරණ මිනිස්සු මේ වගේ තැනකට ගෙනත් අපිට සෑහෙන උදව් කරපු එකට ගොඩාක් පිං.